කාර්යබහුල ඔයාලට අඩුම තෙල් ප්‍රමාණයකින් අඩුම කාලයකින් ඉක්මනින්ම හදාගන්න පුළුවන් චිකන් සම්බල් එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මේක පොඩි බබාලා ඉන්න ඔයාලට වැඩට යන අයට උනත් ගොඩාක්ම සුදුසුයි. මාසයක් දෙකක් උනත් කල් තියාගන්න පුළුවන්. ඉතින් අපි එහෙමනම් මේ රසම රස චිකන් සම්බල් එක හදන්නේ කොහොමද කියලා ඉක්මනටම බලමු. මේක මාරම රසයි. ඔයාලා හදලා බලලා මට කියන්නකෝ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මේකට චිකන් බ්‍රෙස්ට් අරගත්තා. කැමති නම් ඔයාලට නිකන් චිකනුත් අරගෙන ඒකේ කටු නැති කොටස් ටික ගන්න පුළුවන්. මම ඒවා චූටියට කපලා ලුණු, ගම් මිරිස් එකතු කරා. ඊට පස්සේ අපිට මේක කහ චුට්ටකුත් දාලා හොඳට අනා ගන්න තමයි තියෙන්නේ. මේකෙදී මතක තියාගන්න ඕනේ අපි ගන්න තෙල් ප්‍රමාණයෙන්ම තමයි මේ හැම එකක්ම හදන්නේ. ඒ කියන්නේ අපි වෙනම තෙල් ගන්නෙ නැහැ. මම මේකට ඔලිව් තෙල් ටිකක් පාවිච්චි කළා. තෙල් අඩුවෙන් කන්න ඕන නිසා එයා ෆ්‍රයි එකේ දානවා. හැබැයි එයා ෆ්‍රයි එකක් නැති කෙනෙකුට මේක තෙලෙන් බැදලා ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේකෙදී මේ එයා ෆ්‍රයි එකේ දාන අය ඉන්නවනම් මේක ගොඩාක්ම ෆ්‍රයි වෙන්න ඕනේ නැහැ. මොකද මේක පොඩක් අර තැම්බිලා වගේ එන ගතියක් ආවට පස්සේ තමයි අපි මේක මේ එයා ෆ්‍රයි එකෙන් එළියට ගන්න ඕනේ. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් 15ක් තිබ්බම ඇති. ඒ වගේම අපිට ඊට අමතරව අවශ්‍ය වෙනවා ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, ඉඟුරු, කරදමුංගු. ඒ වගේම මම ළඟ නම් තියෙන ෆෝසන් කරගත්තු ඉඟුරු සහ සුදු ලූණු අර කැට වගේ තියෙන්නේ. ඔයාලට ඒකට තනිකර අමු ඉඟුරු සහ සුදු ලූණු පොඩියට චොප් කරලා ගන්න පුළුවන්. මම ලේසි වෙන්න තමයි මෙහෙම අරගෙන තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේකෙදි මේ ලූණු ගොඩාක් හීනියට කපා ගන්න ඕනේ අපි. මොකද හේතුව ලූණු අපි ෆ්‍රයි කරලා තමයි ගන්නෙ. ඒකත් ඕනම් ඔයාලට එයා ෆ්‍රයි එකේ දාලා ගන්න පුළුවන්. ඒත් මම තෙල් ටිකකට තමයි ඒක දාලා ෆ්‍රයි කරලා ගන්නෙ. ඉතින් අපි බැදුම හදන භාජනයට තෙල් ටිකක් දාලා ලූණු ටික ෆ්‍රයි කර ගන්න ඕනේ. මේ ගන්න තෙල් ටිකෙන්ම තමයි අපි සම්පූර්ණ බැදුම් එකම හදාගන්නේ. ඊට පස්සේ ඒක ෆ්‍රයි වුණාට පස්සේ අපි එළියට අරගන්නවා. මේකෙදී අනිවාර්යයෙන්ම ගින්දර ගැන සැලකිලිමත් වෙලා ගින්දර භාගයට අඩුවෙන් තියාගන්න ඕනේ. ඒ වගේම අපි කපාගත්ත ඉඟුරු, සුදු ලූණු, කරපිංචා, රම්පා ඒ ටිකත් අපි ෆ්‍රයි කරලා වෙනම භාජනයකට අරගෙන තියාගන්නවා. ඉතින් ඒ වගේම හොඳට මතක තියාගන්න ඕනේ ඔයාලා මේක හදලා බලන්න මුළු මාසයක් නෙවෙයි මාස දෙකක් වුණා තියාගන්න පුළුවන්. චූටි බබාලා ඉන්න අම්මලාට වැඩට යන අයට ගොඩාක්ම පහසුයි. ෆ්‍රිජ් එකේ වුණා තියාගන්න පුළුවන්, එළියෙන් වුණා තියාගන්න පුළුවන්. ඉතින් මේකත් අපි හොඳට ෆ්‍රයි වුණාට පස්සේ එළියට අරගෙන තියාගන්නවා. මේ බලන්නකෝ මේ මම එයා ෆ්‍රයි එකේ බාගෙට තම්බගෙන බාගෙට ෆ්‍රයි කරගත්තා වගේ චිකන් ටික. ඔයාලට මේක ගැඹුරු තෙලේ බැදලා ගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් මම මේකත් තෙල් චුට්ටක් දාලා ආයෙ නැවත පොඩ්ඩක් මේ ෆ්‍රයි කර ගන්නවා. ඊට පස්සේ අපි එතකොට මේක තෙලෙන් බාගෙන ග්‍රයින්ඩ් එකකට දාගෙන පුංචි කැබලි වෙනකම්ම ග්‍රයින්ඩ් කර ගන්න ඕනේ. බ්ලෙන්ඩර් එක උනත් මේක කරගන්න පුළුවන්. කැමති නම් අතින් කඩලා ගන්නත් පුළුවන්. කෑලි හැපෙන විදිහට තමයි අපි අරගෙන තියෙන්නේ. ගොඩාක්ම මේ ග්‍රයින්ඩ් කරගන්නේ නැහැ. ඊට පස්සේ ලිපෝන් නම් ඕෆ් කළා. ඒ තෙලටම අපි මිරිස් කෑලි දා ගන්නවා ලුණු චුට්ටකුත් එක්ක අපේ රසපදමට ගැලපෙන්නම අනුව. හොඳට මතක තියාගන්න මිරිස් කරවනොත් මේක තිත්ත වෙනවා. ඒ නිසා ලිප ඕෆ් කරනවා නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. ලිප ඕෆ් කරලා තියෙද්දිම මම එපාර අර ග්‍රයින්ඩ් කරගනිපු චිකන් ටික දාගන්නවා. චිකන් ටික දාගෙන හොඳට කවලම් කරගන්න ඕනේ. ලුණු අඩු නම් මේ වෙලාවේ ලුණු එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ෆ්‍රයි කරගත්ත රම්පේ, කරපිංචා, සුදු ලුණු, ඉඟුරු ඒ ටිකත් එකතු කරගන්නවා. ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ වෙලාවේ මුළු ගෙදරම සුවඳයි, මාරම රසයි මේක. ඔයාලා හදලා බලන්නකෝ අපි මේ ගත්ත තෙල් ටිකෙන්ම තමයි මේක හැදුවේ අඩුම තෙලෙන්. මේ හොඳට හැලෙන මට්ටමටම තියෙනවා. ඉතින් මේක ඔයාලට නිවුනට පස්සේ බෝතලයකට දාලා එළියෙන් තියාගන්න පුළුවන්, ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ගොඩාක් කල් තියාගන්න බෑ. පුදුම රස මේ චිකන් සම්බල් එකක් තමයි මේක. ඔයාලා හදලා බලන්නකෝ.